අයිබෝන් කියලා සාදරයෙන් පිළිගන්නවා මේ වීඩියෝ එක view කරපු ඔයාව. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ ගැටලුව આવුත්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම Windows ඔයගොල්ලෝ install කරාට පස්සේ format කරාට පස්සේ මෙන්න මේ step එකෙන් සමහර කටට මෙතනින් අපිට ඉස්සරහට next වෙන්න බැරි වෙන ප්‍රශ්න තියෙනවා. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරයක් තමයි අනිවාර්යයෙන්ම මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම sub කරලා මගේ channel එකට එකතු වෙන්න. ඉතින් අපි බලමු කොහොමද මේ ගැටලුව අපි හරියටම හදාගන්න ක්‍රමවේදය ගැන. ඉතින් වීඩියෝ එකට යමු. ඉතින් හොඳයි යාළුවනේ අපි බලමු කොහොමද මෙන්න මේ ගැටලුවට හරියටම විසඳුමක් ලබා ගන්න කියලා. ඉතින් අනිවාර්යයෙන් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. එතකොට තමයි මේ ස්ටෙප් එක හරියටම ඔයගොල්ලන්ට හදාගන්න හැකියාව තියෙන්නේ. ඉතින් අපි බලමු හදාගන්න විදිහ ගණන්. මෙන්න මෙතන ඕගොල්ලන්ට පෙන්වන්නේ network එක. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැනට ඉන්ටර්නෙට් පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම hotspot දීලා හරිය නැත්නම් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් ඕගොල්ලන්ගේ PC එකට කනෙක්ට් කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කනෙක්ෂන් එක. අපි මේම ස්ටෙප් එකක් ඕනේ නැහැ. අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් මෙතන කනෙක්ෂන් එක දීලා තියෙන අවස්ථාවක් නැහැ. මේ ස්ටෙප් එක හරියට පාවිච්චි කරලා මේක හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම ඔයාලට ෂෝට් කී එකක් තියෙනවා F අපි ගත්තොත් එහෙම shift එකයි F10 ප්‍රෙස් කරන් අනිවාර්යයෙන්ම ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ ගැටලුව හදාගන්න මම කියලා දෙනවා මේ වීඩියෝ එකේ. හරි මෙන්න මේ විදිහට පාවිච්චි කරන්න අනිවාර්යයෙන්ම shift එකයි F10 අනිවාර්යයෙන්ම ප්‍රෙස් කරන්න. ප්‍රෙස් කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඔයගලන්ට වෙනම එනවා අපි ගත්තොත් window එකක් එනවා. window එකේ මෙන්න මේ විදිහට type කරගන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන් type කරගන්න. මේ වචන ටික අකුරක්වත් වැරදෙන්නේ නැති වෙන්න අනිවාර්යෙන් මේ විදිහම type කරන්න. type කරාට පස්සේ enter key එක පාවිච්චි කරන්න අනිවාර්යෙන්ම. පාවිච්චි කරාට පස්සේ ඔයගලන්ට බලා ගන්න පුළුවන් නැවත restart වෙනවා. restart ලා මෙන්න මේ විදිහට වෙනවා. ඊට පස්සේ මෙතනින් අනිවාර්යෙන්ම country එක select කරන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම country එක select කරන්න ඔයගොල්ලන්ගේ select කරාට පස්සේ මෙන්න මෙතන keyboard layout එක select කරන්න තියෙනවා. skip කරත් ප්‍රශ්නයක් නෑ ඒක. skip කරලා ඉස්සරහට යන්න. ඊට පස්සේ ඔන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ step එක ඉස්සෙල්ලා මේ තැනට ආපුවම මේ ඇවිල්ලා තිබුණේ නෑ. ඒක අපි අනිවාර්යයෙන්ම මෙන්න මෙතන ක්ලික් කරන්න මේ step එක. අනිවාර්යයෙන් මෙතන එතකොට connection එකක් නැති වුණත් ඉස්සරහට යන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ ඔන්න ඔය step එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ අනිවාර්යයෙන්ම මෙන්න මෙතන ඕගොල්ලන්ට continue කියලා එනවා. අනිවාර්යයෙන්ම setup කරන්න. setup කරන එක ක්ලික් කරන්න. ක්ලික් කරාට පස්සේ ඔන්න ඔය විදිහට එනවා. මෙන්න මෙතන ඕගොල්ලන්ගේ PC එකේ name එක කියලා ඕගොල්ලෝ drive එකේ name එක මෙතනින් type කරගන්න අනිවාර්යයෙන්ම. type කරාට පස්සේ next කරන්න. මෙන්න password එකක් තියෙනවා. password එක ඕගොල්ලෝ දානවා නම් ගැටලුවකුත් නැහැ. දැන් මෙන්න තවත් ප්‍රශ්නයක් නැහැ. next කරන්න. හරි next කරාට පස්සේ next කරන්න තව පාරක්. ඊට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන agree කරන්න තියෙනවා. ඔයගොල්ලෝ මේක select කරලා ඉවරලා අනිවාර්යයෙන්ම next කරලා agree වුණාට පස්සේ නැවත machine එක අනිවාර්යයෙන්ම Windows වලට load වෙලා restart වෙලා අනිවාර්යයෙන්ම ඔය ගැටලුවට උත්තරයක් මේ වීඩියෝ එකේ තියෙනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යයෙන්ම යාළුවන්ට බලන්න share කරන්න. අනිවාර්යයෙන්ම මගේ channel එකේ තවත් වීඩියෝ තියෙනවා ඒවත් බලන්න. ඉතින් යාළුවන්ට බලන්න share කරන්න අනිවාර්යයෙන්ම sub කරලා නැත්නම් අනිවාර්යයෙන්ම sub කරන්න. අනිවාර්යයෙන්ම like එකක් දාන්න අමතක කරන්න එපා වීඩියෝ එක. ඉතින් අද මම වීඩියෝ එකෙන් සමු ගන්නවා. සියලු දෙනාටම ස්තුතියි.